ඊළඟ ජනාධිපති ආචාර්ය හර්නි අමරසූරිය අගමැතිතුමිය වෙන්න බැරිද? මොකද මේ යන විදියට නම් ජනතා විමුක්ති පෙරමුණ සහ NPP කියන දෙපාර්ශ්වය ළඟදීම විරසකයක් ඇති වෙනවා. මොකද එහෙම විරසකයක් ඇති වුණොත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් පාර්ලිමේන්තුවල සිටින්නේ 30ක වගේ ප්‍රමාණයක්. අනිත් සියලු දෙනාම ආචාර්ය හරිනි අගමැතිතුමිය වටා එක්රොක් වී ඇති බවත් අපිට මේ වෙනකොට පේනවා. එහෙම වුණොත් අනුර කුමාර දිසානායක මහත්තයාගේ ජනාධිපතිකම නැති වෙයිද? ආචාර්ය හර්නි අගමැතිතුමිය ජනාධිපති වෙයිද? අපි බලන් ඉඳමු. ඉදිරි මාස කිහිපය තුළ රතුරෝස අරගලය ගොඩාක් දරුණුවට බලා ගන්න පුළුවන්. ඒ වගේම හැමදාම බලය ලබා ගන්න කොහේ හෝ දේශපාලන පක්ෂයකට මුක්කු කහපු ජේවිපිය මේ සැරේ NPP නැමැති පක්ෂයකට හේතු වෙලා ජනාධිපති වෙලා බලය අරගෙන මේ සැරේ තමයි වැඩේ වරද්දගන්නේ. අපේ පැරණි සිංහල කියමනක් තියෙනවා කොට්ටෝරුව කෙහෙල් ගහට කොටපු දවසට තමයි වැඩේ වරදින්නේ කියලා. ඒ වගේ දෙයක් තමයි දැන් JVPට වෙලා තියෙන්නේ.